Hi everyone, welcome back to my YouTube channel. අද මම යනවා ටවුන් එකට මගේ බඩු වගේක් ගන්න මගේ ෆොටෝ ෂූට් එකට. ඉතින් මම දැන් රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. මං දැන් බස් එක යන්න තමයි යන්නේ. මයි නංගි තමයි අද යන්නේ. අපි දෙන්නට හොඳටම පරක් වෙලා තිබ්බේ. ඒ හින්දා අපි දෙන්න දුවගෙන ගියා. මේ පරිසරයට මම මාරම ආසයි. පුදුම නිදහසක් දැනෙන්නේ. මං වැඩිපුර මාස බස් එකේ යනකොට මෙන්න මෙහෙම ජනේලය අයිනට වෙලා ඔළුව තියාගෙන යන්න. ඊට පස්සේ මම ඉස්සරහම ගියේ මගේ ගවුම මහන්න ඕන රිදි ටික ගන්න. මම බර්ත්ඩේ ෂූට් එකට දවස් 3කට කලින් තමයි ගවුම මහන්න දුන්නේ. මම ඊට පස්සේ ගියේ මගේ නේල්ස් ගන්න. මොකද මගේ ෆ්‍රොග් එකේ කලර් එකට මැච් වෙන නේල්ස් හොයාගන්න ඕන. හැබැයි මේ නේල්ස් ගන්න ගිහින් මම පුදුම දුකක් වින්දේ. මං කඩවල් 5-6කට විතර ගියා. ඒ කලර් එකට මැච් වෙන නේල් සෙට් එකක් හොයාගන්න කොහෙවත් තිබ්බේ නැහැ. මට අන්තිමේදී හොඳටම එපා වුණා. මම මේ කඩෙන් ලෑෂස් ගත්තා. මගේ බර්ත්ඩේ ෂූට් එකට ඕන වෙයි කියලා හිතලා. හැබැයි ලෑෂස් නම් දැම්මේ නැහැ. ඊට පස්සේ මං ගියේ ඉයරින්ග්ස් ගන්න. මං එහෙම ලොකුවට ඩිසයින් තියෙන ඉයරින්ග්ස් එකක් නෙමෙයි මම ගත්තේ. හරිම පොඩි පර්ල් එකක් තියෙන එකක්. මොකද මම එහෙම ලොකු ඩිසයින් වලට ආස නැහැ. ඊට පස්සේ මං ගියා මල් කූඩයක් ගන්න. තනියම බඩු හොයනවා කියන එක ලේසි නැහැ. හැබැයි මං නංගිත් එක්ක ගියපු හින්දා මට ඒක පොඩ්ඩක් ලේසි වුණා. මම තනියෙන් ගියා නම් එහෙම මොනා කරගනීද දන්නේ නැහැ. ඉතින් නංගි මගේ හැම දෙයකටම සපෝට් එකට ඉන්නවා. නංගි ඉතින් මට ලොකු හයියක්. මම ඊට පස්සේ ගියේ බැලුන්ස් වගේක් ගන්න. මම මේ ඉන්නේ මං හිතන්නේ ගුණසේනිකේද කොහෙද. ඊට පස්සේ මට ඕන ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ගන්න. අපි දෙන්න කඩේ හොයාගන්න බැරුව ගොඩක් තැන්වල ඇවිද්දා. පස්සේ කොහමරි කඩේ හොයාගෙන කඩේ ගාවට යද්දි මගේ වෙලාව කියන්නේ කඩේ වහලා. පුදුම වෙලාවක් මට නම් තින්නේ. ඊට පස්සේ අපි දෙන්න එහෙම හැරිලා ඉතුරු බඩු ටික ගන්න ගියා. අපි නංගිට අයිස්ක්‍රීම් එකක් කන්න ඕනි කියලා හිතියා. ඊට පස්සේ අපි දෙන්න ගියා අයිස් එකක් කන්න. මට ගවුම මහලා දුන්නේ දවස් 2ක් ඇතුළත. ඉතින් යාගේ වැඩ නම් මාරම නීට්. මෙෂර්මන්ට් එක දුන්නාට පස්සේ ඒක මහලේ වුණාට පස්සේ ආයෙක හදන්න දෙයක් නැහැ. හායි. මම අද නුවර ගිහින් ආවේ දැන්. මගේ ෂූට් එක තියෙන්නේ අනිද්දා. මං හිතනවා එදාටත් මට vlog එකක් ගේන්න පුළුවන් වෙයි කියලා. මම මේ ඔක්කොම එක vlog එකකින් තමයි අරන් එන්න හිතන් ඉන්නේ. අපි බලමු මම මොනවද නුවර ගිහින් ගත්තේ කියලා. එහෙම ලොකු දෙයක් ගත්තේ නැහැ. ඉක්මනට ගිහින් ආවා. මයි නංගි තමයි ගියේ. අපි බලමු මොනවද මං ගත්තේ කියලා. අපේ මල්ලි ගිටාර් ප්ලේ කරනවා. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ
ෂූට් එකට කලින් දවසේ එයාව නිකන් පුරුදු වෙන්න ප්ලේ කරන්නේ. මම මේ වීඩියෝ එක ගත්තේ හොරෙන්. අපේ නංගි ෆ්ලවර්ස් හදනවා. ඉතින් එයා කිව්වා මල් කූඩයක් හදලා දෙන්නම් කියලා. අපි දෙන්නම ඉතින් ඒක හැදුවා. රෑ එළි වෙනකම්. හායි. මම දැන් සලූන් එකට යන්න හදන්නේ. මගේ අයිබ්‍රෝස් හදන්නයි තව පුලි වැඩ වගේ එකටයි. මගේ හෙට තමයි ෆොටෝ ෂූට් එක තියෙන්නේ. මම ඔයගොල්ලොන්වත් එක්කයි යන්නම්. අපේ මල්ලි හරිම ලැජ්ජකාරයා. වීඩියෝ එකක් ගන්න ඉන්න කිව්වහම එයා ඇඹරෙනවා. මම සැලොන් එකට ආවේ අපේ අම්මයි මල්ලි එක්ක. මං කොහෙ ගියත් ඉතින් කවුරු හරි එක්කන් යන්නේ. අපි දෙන්නම නේල්ස් දැම්මා. හෙට මගේ ෆොටෝ ෂූට් එක. මං මාරම එක්සයිටඩ්. මොකද මේ මගේ ෆස්ට් ෂූට් එක. මම මීට කලින් ෆොටෝ ෂූට් කළා නැහැ. අපි බලමු හෙට මගේ නේල්ස් ටික මේ හොඳද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. උදේ 5ට විතර අපි ගියා ගෙදරින්. මම කියන අංගිත් එක්ක අප්පච්චි ආවා අපි දෙන්න ඩ්‍රොප් කරන්න. නෑ පාන්දරට අපේ නංගි මට ෆුල් සපෝට් එක දෙනවා මගේ වැඩේට. පේනවනේ. ඉතින් එයා මං කියපු විදිහට මගේ මේකප් එක දාලා දුන්නා. ඔයගොල්ලෝ බලන්නකෝ මගේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. මේ පාර මම හිතුවා මගේ ෆොටෝස් ගන්න ලොකේෂන් එක විදිහට හන්තානේ මම සිලෙක්ට් කරගත්තා. මොකද එහෙ මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. හරිම ලස්සනයි. මං හිතුවටත් වඩා ලස්සනට ඒ ලොකේෂන් එක තිබ්බා. මට මේ තැන සිලෙක්ට් කරලා දුන්නේ ෆොටෝග්‍රැෆි අයියා. ඉතින් මාරම ලස්සනයි ලොකේෂන් එක. අනිත් ඒ තමයි ස්ටුඩියෝ එකයි සැලොන් එකයි දෙකම කරන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්. ඒ අක්කා සැලොන් එක කරනවා, ඒ අයියා ස්ටුඩියෝ එක කරන්නේ. ඉතින් ඒ හින්දා මට මාරම ලීසි වුණා මගේ වැඩවලට. ඒ වගේම ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න හරිම ලීසි. ඒගොල්ලෝ මාරම ෆ්‍රෙන්ඩ්ලි.
මැගි මට හදලා දුන්න ෆ්ලවර් බාස්කට් එක. ඉතින් ඒක මාරම ලස්සනයි. මං හිතුවේවත් නෑ මෙච්චර ලස්සනට එයි කියලා. මේ තියෙන්නේ එයාගේ පේජ් එක. ෆ්ලවර්ස් ඕන කට්ටිය ඉන්නවා නම් ඕඩර් එකක් දාගෙන යන්න. මාරම ආසාවෙන් හිටපු දවසක්. ඉතින් මට හරිම සතුටුයි. මට ඕන විදිහටම මගේ හිතේ තිබ්බ විදිහටම මට මගේ ෆොටෝ ෂූට් එකේ වැඩ ටික හොඳට කරගන්න ලැබුණා. I'm so happy. බීල්ල කන්න ගෙන නවත්ත ගන්නද මේ ලෝකේ මං එළියට තුදා පාටන් ජීවිතේ අගේ පණ තියෙන කල් මන් දැක්ක දෙවියන් නොබයි. මේ තියන්නේ මගේ ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් ටිකක්. ඉතින් මං ආසාවෙන්ම හිටපු දවසක් ලස්සනට වැටික් කරගන්න ලැබුණා. ඉතින් උදව් කරපු මගේ ෆැමිලි එකේ අයටයි අනිත් අයටයි හැමෝටම thank you. ඉතින් මම මෙතනින් මගේ vlog එක end කරනවා. Thanks for your watching. Bye. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.